ආයිබෝවන් ලොකු තාත්තා YouTube channel එකෙන් මම අද ඔයාලට කියලා දෙන්නේ සුළං දිසා දර්ශකයක් හදන්නේ කොහොමද කියලා. අපි දැන් මේ බලන්නේ මෙන්න මේ විදිහ තමයි සුළං දිසා දර්ශකයක් අපි හදන්නේ. මේක මේ හිස් දෙකක් අපි පෙන්ලා තියෙන්නේ. මේක දෙපැත්තට කැරකෙන විදිහ පෙන්වන්න. ඒකට තමයි අපි මේ සුළං දිසා දර්ශකය කියන්නේ. ඔව් අපි දැන් මෙන්න මෙහෙමයි. අපි මේ සුළංසා දර්ශකය හදන්නේ කොහොමද කියලා බලමු දැන්. අපි මේ දැන් සුළංසා දර්ශකයක් හදන්න මේ නිර්මාණය කරගන්න ඕනා ගන්න මේ කාඩ්බෝඩ් කැල්ලක්. අපි මේ කාඩ්බෝඩ් කැබල්ලට අපි කරන්න ඕන මෙන්න මේ විදිහට. දැන් අපිට ප්‍රෝමනා නම් මේ පැත්ත එළියට නැත්නම් අපිට මේ පැත්ත එළියට උනත් ඕන පැත්තකට ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ කාඩ්බෝඩ් වල තියෙනවා අපිට නමන්න දිගාරින්න තමයි මේක දැන් අපි මේක මේ හදා ගන්න ඕන. ඒ වෙලාවට බලන්න ඕනේ මෙතන මෙහෙම තියෙන සිදුරු ටිකක්. ඒ සිදුරු ටික උස් අතර හිටින්න. එතකොට අපි මේ අතර තමයි මේ විදිහට තමයි දිගට තමයි අඳින්නේ මෙහෙම. මේ විදිහට ඇඳගත්තාම මෙහෙම මේවා සීමාව මාක් කරගත්තා වාගේ ඕන විදිහට අපිට මේ පෙට්ටිය වගේ එක නවන්න පුළුවන්. අපි දැන් ලකුණු ගන්නේ කොහොමද කියලා බලමු. පළමුවෙන්ම මේ මෙතන බලන්න ඕන අඟල් 4ක් අපි මේ විදිහට ලකුණු කරගන්නවා. මේ විදිහට මෙතෙන් ලකුණු කරනවා අපි අඟල් 7ක්. මේ විදිහට අඟල් 7ක සීමාවක් ලකුණු කරගෙන මෙතන අඟල් 7යි මෙතන අඟල් 7ක සීමාවක් ලකුණු කරනවා. මේ ලකුණු කරලා මේ හරියට හදලා මෙච්චර දුර යන්නේ නැහැ. අර අපිට ලේසි නේ විදිහට එනගත්තම එනගත්තා. ඊළඟට අපි මෙතනින් අඟල් 4ක් මේ විදිහට ලකුණු කරනවා. මේ විදිහට අඟල් 4ක්. 1යි 2යි 3යි 4යි. ඉතින් 1යි 2යි 3යි 4යි. එතන අපි මේ විදිහට ලකුණු කරනවා. එතන අපි මේ විදිහට ලකුණු කරනවා. 1යි 2යි 3යි 4යි කියන්නේ. ඊළඟට අපි මෙහෙම අපි මේ ටික යා කර ගන්න ඕන. අපි මේ විදිහට තමයි මේ විදිහට අර ලකුණු කරගත්ත ටික මේ විදිහට අපි ලකුණු කරනවා. අපේ දූල පුතාලට විශේෂයෙන්ම මම කියන්නේ මේ විදිහට ලකුණු කරලා ඔයාලට මම කියලා දෙන විදිහටම ඔයාලා කරලා බලන්න. මේක දෙමව්පියන්ට කරදර කරන්න ඕනේ. අපේ ළමයින්ටම මේ ටික කරගෙන මේ විදිහට කරගත්තට පස්සේ මෙතන මම අඟල් 7ක් අරගෙන තියෙන්නේ. මේ අඟල් 7 ගත්ත එකට හේතුව තමයි ඊට පස්සේ දැන් අපි මෙතනින් කොට කරනවා. අපි මෙතනින් අඟලක් කොට ගන්නවා. මෙහෙම අපි අඟලක් කොට ගන්නවා. මේ විදිහට අපි අඟලක් කොට කරගත්තා. අපි ඒක මේ විදිහට ඇඳගත්තා. අපි ඊට පස්සේ මේ විදිහට හතරම ලකුණු කරගත්ත මේ ඉරට ඉරේ ඉඳලා පහළට මේ විදිහට මෙතන ඉඳලා අඟල් 5ක සීමාවකට ගිහින් මෙතන ලකුණු කරගත්තා. මෙතනත් ඒ විදිහයි. ඊට පස්සේ මෙතනින් ඇඳගත්තා. මේක යකට ඇඳගත්තට පස්සේ අපි මෙතන දැන් මේ විදිහට අපි යා ගන්නවා. යා කරගෙන මෙතන ඉඳලා අඟලක මෙතන ඉඳලා හරියටම අඟලක දුරකින් තමයි අපි මේක මෙතනින් ලකුණු කරන අඟලක්. මෙතන අඟලක් ලකුණු කරලා මේකත් දා කරගන්නවා. අපේ චුටු දුවලත් පුතාලාට මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් මම මේ කියලා දෙන්නේ. එම ඔබෙන් කරදර කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් එක කොටුවක් මෙතනින් මේ තියෙන මෙතන කොටු 4ක් තියෙනවා. මේ එක කොටුවක් ඉතුරු වෙද්දී අපි මේ විදිහට මෙතන මේ කොටස මේව කපලා ඉවත් කරනවා. ඊට ඉස්සෙල්ලා අපි මේ කොටස මෙතනින් කපලා මේ කොටස ඉවත් කර ගන්න ඕන.
මේ වගේ ඉතින් අපි ලෑල්ලක් තියලා ඔන්න වගේ ලෑල්ලක් තියලා මම දැන් මේක කපා ගන්න හදන්නේ. මේ විදිහට තමයි කපා ගන්න හදන්නේ. ඔයාලට පුළුවන් මේක පොඩි ප්‍රමාණයකට මේ වගේ ලොකු කාඩ්බෝඩ් එකක් ගන්න නැතුව පොඩි ප්‍රමාණයක කාඩ්බෝඩ් එකක් අරගෙන ඔයාලට පුළුවන් කතුරකින් කපා ගන්න. මම මේකට ගත්ත සාමාන්‍ය තරම පිහිතලයක්. ඔයාලා පිහිතලයකින් කපන්න යනවා නම් ඔයාලගේ වැඩිහිටි කෙනෙකුට කියලා මේක පිහිතලයකින් කපව ගන්න. නැත්නම් ඔයාලට හොඳම දේ තමයි ඔයාලට තියෙන ඔයාලගේ කතුර. පොඩි ළමයින්ට දීලා තියෙන පොඩි කතුරක්. ඒ කතුරෙන් කපා ඉවත් කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහ තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ඒකෙත් මෙතනින් මේ කොටස කපනවා. මෙතනින් මේ කොටස කපලා අපි ඉවත් කරනවා. මේ විදිහට කපලා ඉවත් කළා. ඒක ඉවත් කරලා පස්සේ මෙන්න මේ වගේ දිගටියට තමයි මේ විදිහට තමයි ලකුණු ගන්න දෙයක් එන්නේ. ඊට පස්සේ අපි මෙතන දීලා තියෙනවා. මෙන්න මෙතනත් ඉරක් දාලා මාක් කරලා තියෙනවා. මෙතනත් අපි මේ විදිහට මෙතනින් මේ විදිහට මෙහෙම කපලා අයින් කරගමු. ඊට පස්සේ එක පැත්තකට කොටු පෙළක් තියෙන දිගටි කාඩ්බෝඩ් පිරුවක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි අර මෙතන ඉතුරු කරන්න කියලා මේම තැනකින් කාඩ්බෝඩ් එක කොටසක් මේ වගේ තැනකින් අපි මෙහෙම කොටසක් ඉතුරු කළා. ඊට පස්සේ මේ දෙක අතර තියෙන්නේ දිගංගල් 5යි. ඔයාලට ඊළඟට මෙන්න මේ විදිහට තමයි මම දැන් ගන්න හදන්නේ. මේ විදිහට එක කොටසක් අපි ඉතුරු කරනවා. තමන්ට ඕන තැනකින් ඒ කොටුව ඉතුරු කරගන්න පුළුවන්. මම මේ වගේ තැනකින් එක තැනකින් ඉතුරු කරලා තියෙන්නේ කොටුව. ඒක මේ විදිහට තමයි මොන දැන් මම එක කොටුවක් ඉතුරු කළා. මම දුවල පුතාලට මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගන්න පුළුවන්. දැන් ඊළඟට මම මෙතනොත් ඒ වගේ කොටුවක් ඉතුරු කළා. ඔයාලා හොඳට බලා ගන්න. මේ වගේ කොටුවක් ඉතුරු කළා. දැන් මෙතනොත් ඒ විදිහටමයි මේ විදිහට කපලා අපි මේ කොටුව මෙතනින් ඉතුරු වෙන විදිහට තමයි මේ දැන් මේ කාඩ්බෝඩ් පියන මේ කොටස අපි කපා ගන්න. ඔන්න ඔය විදිහට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපිට අවශ්‍ය නැති කොටස් අයින් කරලා. දැන් මේ තියෙන කොටසට අපි මේ ඉරි වලින් අපි මේක නමනවා. ඒ නවන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕන අපිට මේක මෙහෙම නවන්න කිව්වොත් මේක ඉක්මනට ගුලි ගහන්න බලනවා. ඒකින්ද අපි මේ වගේ පටියක් තියලා මොනවම් හෝ අපි මොනක අපිට පුළුවන් නම් සාමාන්‍යයෙන් මේ වගේ නියනක් ඕනේ යකඩ කූරු කෑල්ලක් මේ වගේ දෙයක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ වගේ ඇඳ ගන්න. ඔය විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊළඟ එකට මේකටත් මෙහෙමමයි. මේකටත් ඒ විදිහමයි. ඔය විදිහට ඇඳගත්තා. අනිත් එකටත් ඒ විදිහටම ගන්නවා අපි. මේ විදිහට හරවගෙන මෙන්න මේ විදිහට අපි ඇඳගමු එක. මයි දුවල පුතාලා හොඳින් බලා ගන්න මේ කරන ක්‍රමය මොකක්ද කියලා. ඔය විදිහට ඇඳලා. දැන් මේක අපිට ඕන විදිහකට මෙහෙම නමන්න පුළුවන්. මෙහෙම නමන්න පුළුවන් මේක. මේ විදිහ තමයි මෙන්න මේ විදිහ තමයි මේක නැවුණා පෙට්ටියක් විදිහ තමයි මේක එන්නේ. ඕන ඔය විදිහ තමයි පෙට්ටියක් විදිහ. මේ විදිහ තමයි එන්නේ අපිට ඕන නම් මෙහෙම එළියට නමලා ගන්නත් පුළුවන්. මෙහෙම එළියට උනත් නමලා ගන්න පුළුවන්. ඒතකොට නමපු දාර ටික එළියට පේන හින්දා අපි මේ පැත්ත නමලා ගමු. මේ විදිහට නවා ගත්තා. ඊළඟට මේ තියෙන මෙතනින් තියෙන දාරයටත් ඒ විදිහමයි. ඔය විදිහට තමයි ඒකත් ඒ විදිහටම නමලා අපි මේක දැන් දිගට තියෙන පෙට්ටියක් විතර තමයි නවාගන්නේ මේ. මේ තියෙන මේ විදිහට ඇතුල් කළා. මේක මෙහෙම නෑවා මේක මෙතන කළා. මේක මේ වගේ පතුල හදාගත්තා. මේක තමයි දැන් මේ තියෙන පෙට්ටියක්.
අපි දැන් ඒක Tamanට උවමනා කරන ඕනම මැලියම් ගම් වර්ගයකින් මේක අලව ගන්න පුළුවන්. මම කරන්නේ මට තියෙන්නේ ග්ලූ ගන් එකක්. මම ඉතින් ඒකෙන් අලවලා ඔයාලට පෙන්නනවා දැන්. මේ විදිහට තමයි එන්න ඕන. ඔයාලට මෙහෙම දෙයක් තියෙනවා දැන් කියන්න ඕන. මේ දැන් මම මේ හදන්නේ මේ විදිහට තියෙන කණුවක්. ඒ කියන්නේ හතරස් පෙට්ටියක්. මේ වගේම තවත් පෙට්ටියක් අපි හදා ගන්න ඕන. ඒ වගේම තව පෙට්ටියක් අපි හදා ගන්න ඕන. මේකෙන් අපි මේ එක පෙට්ටියක් අරගෙන අපි හරියටම දිග පළල මැනලා මේ සුළං දිසා දර්ශකය හදනකොට මෙන්න මේ විදිහට තමයි එක පෙට්ටියක් හදන්නේ. ඊළඟට තමයි ඊළඟ අපි මේ තව පෙට්ටිය මම මේ දැන් හැදුවා. මෙන්න මේ තියලා තියෙන මේ අනිත් පෙට්ටිය. ඒකත් ඕන වෙන්නේ මේ විදිහටමයි. මේ විදිහට තමයි ඒකත් ඕන වෙන්නේ. අපි දැන් බලමු මේකේ කොහොමද මේ දෙක ඇලෙවට පස්සේ තියෙන්නේ කියලා. අපි දැන් මෙන්න මේ විදිහට ගන් එකෙන් ග්ලූ ගන් එක දැන් රත් වෙලා තියෙන්නේ. මේ විදිහට අපි ගම් ටිකක් ගාලා මේ විදිහට තමයි අපි දුවලා දුපාලත මේ ග්ලූ ගන් එක පාවිච්චි කරනවා කියන එක අමුතුවක් නෙමෙයි. අපි මේ ටික අරගෙන මේ වගේ දාලා මෙන්න මෙහෙම තියුවට පස්සේ මේක මේ විදිහට හොඳට ඇලෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක ඇලෙන්නේ. ඔයාලට මේ ග්ලූ ගන් එකක් නැත්නම් ඔයාලට උවමනා කරන ඕනම ගම් වර්ගයකින් ඕනම මැල්ලම් වර්ගයකින් මේක අලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක ඇල්ලුවාට පස්සේ තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තත් මේ විදිහට අපි අලව ගන්න ඕන. මේ විදිහට මෙන්න මේ විදිහට අලව ගන්න ඕන. මේ විදිහට ඇලවෙන්න ඕන. මේ විදිහට අලවලා අනිත් පැත්තත් මේ විදිහට මෙන්න ඕන. මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ වගේ තමයි මේ වගේ පෙට්ටියක් අපි දිග අතර තියෙන පෙට්ටියක් අපි නිර්මාණය කර ගන්න ඕන. ඒක තමයි දැන් අපි අලවලා හදාගත්ත පෙට්ටිය. දැන් අපි මේ පෙට්ටිය දිග අතර අරගෙන අපි මේක මැල්ල බලන කොච්චර දිගද කියලා දැන්. මේ විදිහට අරගෙන මෙහෙම බලන මෙතන ඉඳලා කොච්චර දිගද. එහෙනම් මේක අඟල් 5ක දිගක් තියෙනවා. අපි මේක හරි මැදින් මේක බෙදා ගන්න ඕන. ඊට පස්සේ හරි මැදින් කියන්නේ 2.5යි. මේ වගේ ලකුණක් දාගත්තා. ඊට පස්සේ මේ පැත්තටත් අඟල් 2.5ක ලකුණක් දා ගන්න ඕන. මේ විදිහට ඒක අපි මේ වගේ ඊළඟට මේක අඟලක් තියෙනවා. අඟල දෙකට බෙදුවම පස්සේ භාගයයි. එතකොට මෙන්න මේ වගේ තැන තමයි හරි මැද මේකේ. අනිත් එක තමයි මේ පැත්තෙත් ඒත් එහෙමයි. ඊළඟට අපි මේක මේ විදිහට බලනවා. ඊට පස්සේ මෙතන තමයි හරි මැද. එහෙනම් මෙන්න මෙතනින් තමයි මේකේ තියෙන හරි මැද. මෙන්න මේ විදිහට අපි ලකුණු කරගත්තා. අපි ඒක තිබ්බ පැත්තකින්. ඊට පස්සේ අපි ඊළඟට හදාගන්න තියෙන පෙට්ටිය අපි මේ විදිහට ලකුණු කරලා තියෙනවා. අපි මේක මේ දැන් අලව ගමු. මේ විදිහට අපි අලව ගන්න බලමු දැන්. මේකත් ඒ විදිහට තමයි ඇලවෙන්නේ. මේක තමයි අපිට උසට ගන්න තියෙන දිගට තියෙන පෙට්ටිය. මේක තමයි මේ විදිහට තියෙන පෙට්ටිය. ඊළඟට අපි මේ පැත්තටත් ඒ විදිහට ගම් දාලා මේ විදිහට ගම් දාලා අපි එකත් මේ විදිහට අලව ගමු.
ඔව් අපි ඊළඟ එකට මේ විදිහට අලවමු. මේ අලවලා මේ විදිහට තමයි ඇලෙවට පස්සේ එන්නේ. මෙන්න මේක තමයි. තාම ඇලවුන්නේ නැහැ හොඳට. මේ විදිහට තමයි අලව ගන්න ඕන. ඔන්න දැන් ඇලවිලා තියෙන්නේ. අපි දැන් මේ දෙක පැත්තකින් තියලා තුලන් දිසා දර්ශකයට උවමනා කරනවා. එක පැත්තකට ඊතලයකුත් අනිත් පැත්තට ඊතලයේ පිටිපසත්. ඕන විදිහට අපිට දැන් කපා කොට අපි කපලා මේකට අලව ගන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් මේ විදිහට අපි දැන් මේක නවන්නනේ ඕන. නවල මේ විදිහට අලවන්නයි ඕන. මේ විදිහට අලවන්නනේ ඕන අපිට. මේ විදිහ තමයි හරි හතරක්. ඒ කියන්නේ දිගට තියෙන පෙට්ටිය අපි මේ හදන්නේ. මේක මේ විදිහට තමයි අලවන්නේ. අලවන්නට පෙර අපි තව දෙයක් මේකට කරගන්න ඕන. මේ කණුව මේ මෙතන තියෙන මේ පියන වගේ එකට මේ හරි මැදින් එක කොටසක් අපි විද ගන්නවා. අපි මෙන්න මේ වගේ දැනකින් මේක හරි මැදින් මේ විදිහට විද ගන්නවා. මේ විදිහට විදලා අපිට ටිකක් ලොකු එකකින් මෙන්න මේ වගේ විදුමක් විදුරක් හදාගෙන අපි ඒකට බස්සනවා මෙන්න මේ පෑනේ මෙන්න මේ විදිහට බස්ස ගන්නවා. ආන්නර විදිහ තමයි ළඟට ඒ විදිහට තමයි මේක එන්නේ. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට අපි මේකට කරන්නේ හරි මැදින් මෙතනට සිලිකන් ගම් ටිකක් දාලා මේක අපි මෙතනින් මේ විදිහට අලව ගන්න ඕනේ. මේ විදිහ තමයි අලව ගන්න ඕන. ඔව් ඊළඟට අපි මේ විදිහට සිලිකන් ගම් ටිකක් දාලා මේ වගේ මේ විදිහට ගම් ටිකක් දාලා අපි මෙතනින් මේ විදිහට අපි මෙහෙම අලවනවා. මේ විදිහට අලවලා ඒක තමයි අපි මේ සිදුරෙන් මෙහෙම ඇතුල් කරන්න ඕන. ඊට පස්සේ මේක ඇතුල් කරන්නේ මේ විදිහට ඇලවෙනකන් ටිකක් තියෙනවා. මේ වගේ ඇලවෙන්න ඕන මේක. ඊළඟට අපි කරන්නේ මේක මේ එක පැත්තක මේ විදිහට මෙහෙම මේක දෙකට මේ සිදුරට අපි මේක මෙහෙම ඇතුල් කරනවා. ඇතුල් කරලා බලනවා මේක හරි ගිහිල්ලාද කියලා. ඊට පස්සේ අපිට මේ පෙට්ටිය මෙහෙම අලව ගන්න ඕන. මේ විදිහට අලව ගන්න ඕන. අලව ගන්නකොට මෙන්න මේ වගේ ගම් ටිකක් දාලා මේකට ඕන ඔය විදිහට ගම් ටිකක් දාලා මේ දුවල පුතාලට හොඳට බලා ගන්නයි මේ වගේ ගම් ටිකක් දැම්මා. මේක අපි මේක මේ විදිහට ගම් ටිකක් දාලා අලවලා ඊට පස්සේ මේ සිදුරෙන් මේක මෙහෙම අපි ඇතුල් කරගන්නනේ ඕන. මොන්න මේ වගේ තමයි එන්නේ මේක. දැන් අපි මේ වගේ ගම් ටිකක් දාලා මේ විදිහට තමයි මේක අලවගන්නේ. අලවගෙන ඊට පස්සේ අනිත් එක මේ පැත්තටත් මේ විදිහට ගම් ටිකක් දාලා මෙතන මේක අලවන ගමන් අපිට මේ සිදුර ඇතුළට මේ වගේ අටුවක් දාලා මේක මෙහෙම නමත්ත ගන්න ඕනේ. නවත්තගෙන ඊට පස්සේ මේක ඇතුළට මේ තියෙන සිදුරෙන් අර පෑම් බටේ මෙහෙම එළියට ගන්න ඕන. මේ විදිහට. මේ තියෙන මේ විදිහට ගත්තට පස්සේ මෙන්න මේ විදිහ තමයි මේක මේ විදිහ තමයි එන්නේ. ඉතින් මේ හරි මැද මේ තියෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මේ හරි මැද. අපි එතනත් සිදුරක් හදා ගන්න ඕන. මේ වගේ සිදුරක් අපි හදා ගන්න ඕන මෙතනට.
මේ විදිහට තමයි මේ විදිහට තමයි මේ සිදුර අපි මේක හදාගන්නේ. පේන්නේ ඔයාලට. ඔය විදිහ තමයි සිදුර හැදුනට පස්සේ තියෙන්නේ. අපි ඊළඟට අපි මේකට බලන්න ඕන මෙන්න මේ විදිහට ඊ හිසක් හදන්නේ අපි මේ. අපේ දූල පුතාලට මේ ඊ හිස හරි ලේසියට හදා ගන්න පුළුවන්. මම ලේසියට හදා ගන්න විදිහට ඔයාලට මම මේක කියලා දෙන්නම්. මේ කෑල්ල හරි 4 අඟල් 2යි. හරි 4 අඟල් 2කට තියෙන්නේ. ඔයාලා බලන්න මේක මේ විදිහට අරගන්නවා අපි. මෙතන තියුව මෙහෙම 2 කියලා ලකුණු කළා. මෙතනට 2යි කියලා ලකුණු කළා. මේ විදිහට ඊට පස්සේ මේ විදිහට මෙතන මෙහෙම ඉරක් ඇඳ ගන්නවා. දැන් මේ පැත්තට අපි අඟල් 2ක් කියලා ලකුණු කර ගන්නවා. අන්න මේ විදිහ තමයි ඒක එන්නේ. මේ විදිහට ආවට පස්සේ මෙතනින් අපි මෙහෙම මේක ලකුණු කරගත්තා. ඊළඟට ආයෙමත් මෙතනත් අපි තව අඟල් 2ක් උසට ගන්න ඕන. මේ විදිහට දුර පුතාලට ලේසියෙන්ම මේක කරන්න පුළුවන්. ඔයාලා මම කියන විදිහට කරන්න. මේක මේ ඉස්කෝලේ යනකොට අනිවාර්යෙන් මේක 3 වසර 4 වසර 5 වසර ළමයිට මේක ඕන වෙනවා. මේක මෙතනින් මේ පැත්තට අපි ගන්නවා අඟල් 2යි කියලා. මෙතනට අඟල් 2යි කියලා ගත්තා. ඊළඟට මේක මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපි මේක මේ විදිහට කපා ගන්නවා. මේ විදිහට ඔය විදිහට කෑල්ල දෙකක් කපා ගත්තා. අපි දැන් මේකේ මේ ඊ හිසක් කපන්න හදන්නේ. අපි මේක විදිහට දැන් අපි ඊ හිස කපා ගන්නකොට මෙන්න මේ විදිහට කපන්නේ. මේක හරි මෙතන දැන් අඟල් 2යි. 2 තියෙන තැනින් අපි හරියට මෙන්න මෙතනට ඉස්සරහට ගන්නලා මෙතන හරියට අඟලකින් මේ වගේ ඩොට් එකක් දාගත්තා. ඊට පස්සේ මේ පැත්තට හරවලා මෙතනින් අපි අඟලක මේ ඩොට් එකක් දාගන්නවා. මෙතනට අඟලක මේ කියලා මෙතනින් අපි මෙතනට අඟලක ඩොට් එකක් දාගත්තා. ඊළඟට මේ තියෙන ඩොට් එකේ ඉඳලා මේකම නැග ලකුණු කරගත්ත ස්ථානයට මේ විදිහට අපි මේ ඉරක් ගන්නවා. මේ වගේ ඉරක් ගහගත්තා. මේකට අපි මේ විදිහට කරමු. මේ විදිහට කරලා ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට අරගෙන මම ඔයාලගේ කැපුවා. ඊට පස්සේ මේක ඊතලේ ඊ හිස මේක ඊතලේ පිටුපස. ඒක තමයි දැන් අපි මේ දෙපැත්තට මේ වගේ අමුණන්නේ. ඔයාලට පේනවනේ මේ විදිහට තමයි අමිනෙන්නේ මේක. අපි දැන් මේක අමුණලා බලමු. ඊට පස්සේ අමුණන්න ඉස්සෙල්ලා මෙතන අපි බලා ගන්න ඕන ලේසිම දෙක මේ මෙතනින් අපි අඟල් භාගයක් මෙහෙම ලකුණු කරනවා. එක පැත්තකට. මේ පැත්තට අඟල් භාගයයි මේ පැත්තට අඟල් භාගයයි ලකුණු කරලා ඊට පස්සේ ඒ අඟල් භාගය ලකුණු කරපු පැත්තට තමයි මෙන්න මෙහෙම අඟලකට හිටින විදිහට මේක තියාගන්නේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට. ඊළඟට හරියටම මේකේ හරියටම අඟල් භාගයක් කියලා අපි මෙතනින් මැනගන්න පුළුවන්. මේ අඟල් භාගයයි කියලා අපිට මැනගත්තට පස්සේ ඉතින් මෙතන අඟල් භාගයකට ලකුණු කරගෙන
මේක හරියට මෙන්න මේ තියෙන දන මෙහෙම ලකුණු මේ ඇලවෙන්න ඕන මේ විදිහට. අපි ඒක මේ අලවල බලමු. මේ විදිහට ගම් ටිකක් ගාලා මේ විදිහට හරියට මේ මැද අපි මෙහෙම අලවනවා. මේ විදිහට අපි ලැබුවා. ඔකොන්න විදිහ තමයි එන්නේ. මේ විදිහ තමයි දැන් එන්නේ. මේ විදිහට ආවට පස්සේ අපිට ඊළඟට අපිට තව මේ වගේ ගම් ටිකක් ගහලා මේව නවත්තන්න පුළුවන්. අපිට පේනවාද මෙන්න මේ විදිහට ගම් ටිකක් දාලා ඔය විදිහට අපි නවත්තලා ගත්ත එක. ඊට පස්සේ මේ පැත්තෙත් ඒ විදිහමයි. මේ පැත්තෙත් අපි අර විදිහටම මෙතනින් අඟල් භාගයට ලකුණු කරලා මෙතන ටිකක් ගහගත්තා. මේ විදිහට ගහගෙන මේ පැත්තෙත් මේ විදිහටමයි. ඊළඟට අපි මේ පැත්තේ තියෙන මේ අඟල් දෙකේ විදිහටම මේ විදිහට බැලුවත් ඊට පස්සේ අපි මේකෙත් මෙන්න මේ විදිහට අඟල් භාගි ලකුණු කරනවා. මෙහෙම ලකුණු කරලා මේ පැත්තට අඟල් භාගයක් අපි මෙහෙම ලකුණු කරලා ඒ දෙපැත්ත මේ විදිහට ලකුණු මේ විදිහට ඇලවෙන විදිහ මේ විදිහට අලවනවා. මේ විදිහට එන විදිහට අපි මෙහෙම අලවනවා. හැබැයි ටිකක් වෙලා යනකම් ඇලවෙන්නේ නැහැ බර වැඩි. මේ විදිහට තමයි ඇලවෙන්න ඕන. පළවෙනි අකුණ ගැහුවා. දෙවෙනි අකුණ ගහනවට ඉස්සෙල්ලා මේ විදිහට මේ මෙතන මේ තියෙන තුඩ තියෙන්නේ මම අරගෙන තියෙන්නේ ජෙල් පෑන් එක කූරා මැද තියෙන කූර. අපි ඒකේ තියෙන මේ මෙතන තියෙනවා තුඩ. අපි තුඩ කියන කොටස අයින් කරගත්තා. චූටිම දරුවෙක් ගෙන්නම් මේක වැඩිහිටි කෙනෙක් මේක අනිවාර්යයෙන් මේ තුඩ කපලා දෙන්න. පොඩි ළමයින්ට කටේ දාන්න පුළුවන්, කනේ දාන්න පුළුවන්. ඒකෙන්ද මේක අනිවාර්යයෙන්ම පරිසං ඇත්තනකින් කියන්නේ අපිට මේක අනිවාර්යයෙන්ම ඩස්බින් එකට දාන්න අනිවාර්යෙන් වල මතක තියාගන්න ඕන. අපි ඊළඟට මේ සිදුරෙන් අපි මේක මෙතනින් ඇතුල් කරන්න ඕන. මේ විදිහට තමයි මේ සිදුරෙන් මේක ඇතුල් කරන්නේ. අපි මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මම නේද සුලන් දිසා දර්ශකය හදලා හැටි. මේ ඒ හදලා ඔයාලට මම පෙන්නපු සුලන් දිසා දර්ශකය හදලා නිම කරපු එක තමයි මේ මේ තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් ඔයාලට පෙන්නුවා දැන් මේ වගේ දෙපැත්තට කරකවෙනවා කියලා තමයි මේ දැන් මේ පෙන්නලා තියෙන්නේ. ඒ හදලා නිම කරපු සුලන් දිසා දර්ශකය තමයි මේ තියලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මේ වගේ තව තවත් මම මේ වගේ වටනා කියන ඒ කියන්නේ පාසල් ළමුන්ට අවශ්‍ය වෙන වීඩියෝ ගේන මම තව තවත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.